සමහර අය දාලා ගිය අය නිසා මුළු ජීවිතේම වයසට ගියා ඉන්නවා. නැති වෙච්ච දේවල් නිසා හූල්ල පිස්සු හැදුනා ඉන්නවා. අහිමි වෙච්ච දේවල් නිසා ජීවිතේ අලුත් දේවල් නොකරපු මිනිස්සු ඉන්නවා. කඩා වැටුණු දේවල් නිසා ඒව ළඟ හූල්ල ඉඳලා මැරිලා ගිය මිනිස්සු ඉන්නවා. වෙන අය කෙරෙහි තිබුණු ප්‍රේමයේ ආදරය නිසා ඒ අය වෙනුවෙන් ජීවත් වෙනවා කියලා තමන්ගේ කාලේ නාස්ති කරපු මිනිස්සු ඉන්නවා. මැරිච්ච අය වෙනුවෙන් මම තාම බලාගෙන ඉන්නවා කියලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒගොල්ලෝ විනාශ කරගත්තේ ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේට යම් කාලයකදී එකතු වෙච්ච දේවල් තමන්ගේ ජීවිතේ කරගත්තු වරද නිසායි. ඒ නිසා ඒගොල්ලන්ට කාලය අහිමි වෙනවා, වයස අහිමි වෙනවා. සමහර අය ඒගොල්ලෝ දැකලා තියෙනවද? පරණ ආදර සම්බන්ධතා නිසා ඒව නැති වුණා නිසා ජීවිත කාලෙම ආදරය කරන්නේ විවාහ වෙන්නේ කියලා ඉන්න අය දැකලා තියෙනව නේද? එහෙම ඉන්නවා ඒගොල්ලෝ කාලයක්. ඉඳලා ඒගොල්ලෝ ආධ්‍යාත්මික ජීවිතයකට යන්නේ නැහැනේ. එහෙම ඉන්නවා. ඉඳලා වයසට ගියපුවම හිතන අපරාධේ මටත් විවාහ වුණා නම් හොඳයි නේ කියලා. මං තනි වුණානේ කියලා ඒගොල්ලෝ හිතනවා. දැන් බලන්න ඒගොල්ලෝ අර ගත කරපු කාලේ අවබෝධයෙන්ද ගත කරේ අනවබෝධයෙන්ද? ඒගොල්ලෝ අනවබෝධයෙන් ගත කරේ. ජීවිතය ගැන ඒගොල්ලෝ කල්පනා කරේ නැහැ. අර කලින් නැති වෙච්ච දේ තමන්ගේ ජීවිතේ කරගෙන ඒකට යට වෙච්ච සිතින් කාලය ගත කරනවා. ඒකයි මම කියන්නේ ඔබ කිසි දවසක මේ වරද කරන්න එපා. යමක් අත්හැරුණොත් ඒක අත්හැරලා යන්න ඉඩ දෙන්න. යමක් නැති වුණොත් නැති වුණ දේ කෙරෙහි ආපසු හැරලා බලන්න එපා. මේක හරියට මේ ගමනේදී මේ සංසාර ගමනේදී අපිට ඕන දේවල් හැමදාම තියාගන්න බෑ. කෙලවරක් නැතුව දේවල් අත්හැරෙනවා. අපි තදට අල්ලන් හිටියත් ඒ දේ අපට අහිමි වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒ ධර්මතාවය තුල කිසි කෙනෙක්, කිසි වස්තුවක්, කිසි දෙයක් ඔබේ ජීවිතේ කරගන්න එපා. ඒ දේ ළඟ තියෙනකොට ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඒ දේ නැති වෙනකොට ඒක නැති වුණා. එතනින් එහාට අලුත් බලාපොරොත්තුවක්, අලුත් අරමුණක්, අලුත් දිශාවකට යන්න අපි ලෑස්ති වෙන්න ඕන. මොකද හේතුව ජීවිතේ තාම ඉතුරු නිසා. ඒක මේ වගේ. අපි බස් එකකට නැගලා ගමනක් යනවා. අපිට යම් තැනකදී බස් එකෙන් බහින්න සිද්ධ වෙනවා. හැබැයි බස් එකෙන් බැහැලා ඊළඟ බස් එක අපි ගන්න ඕනේ. අපේ ගමනාන්තයට අපි ආපු නැති නිසා ඊළඟ බස් එකට අපි නගින්න ඕනේ. කවුරු හරි කිව්වොත් මට මේ බස් එකෙන් බහින්න උනා, මේ බස් එක මට නැති වුණා කියලා එයාට අමතක වෙනවා. එයාට යන්න තියෙන ගමනාන්තේ ඒක. එයා හිතනවා ගමනාන්තේ ඒක කියලා. එතකොට එයා ඉන්නේ කොහෙද? බස් නැවතුම් වල. ඒ නිසා ඕගොල්ලෝ බස් නැවතුම් වල නැවතිලා බස් එක ගැන හිතා ගමනාන්තයට ආව කියලා රැවටෙන්න එපා. ඔබ ගමනාන්තයට ඇවිල්ලා නැහැ. ඊළඟ බස් එක ගන්න. ඊළඟ බස් එක ගන්න. සමහර විට ලෞකික ලෝකේ හැම දෙයක්ම ඔබට නැති වෙන්න පුළුවන්. කසාදේ, ආර්ථිකේ, සල්ලි, ධනය, දෙමව්පියෝ සියල්ල නැති වෙන්න පුළුවන්. ඔබට තව අරමුණක් තියෙනවා. මොකද්ද? ආධ්‍යාත්මික අරමුණ. ජීවිතේ සියල්ල නැති වුණ තර මිනිස්සු ආධ්‍යාත්මික වෙලා තියෙනවා. පටාචාර සිටු දිනේ කතාව මතකයි නේද? සියලු බලාපොරොත්තු නැහැ. ඉල්ලෙන්න කිසිම තැනක් නැහැ. අරහත්ත්වයටපත් වුණා. ආධ්‍යාත්මික වුණා. එතකොට ජීවිතේ ස්වර්ණමය අවධිය උදා වුණේ ආධ්‍යාත්මික වීම තුල මිසක් ලෞකික ලෝකෙ නෙමෙයි උදා වුණේ. ඒ වගේ ජීවිතේ බින්ද වැටුණා කියලා අඬ ගිය මිනිස්සු ඒක නතර කරලා අවබෝධයෙන් හිතන්න පුරුදු වුණාට පස්සේ ඒගොල්ලන්ට වෙනත් දිශාවකට යන්න පුළුවන් වුණා. දුක නිසා පීඩාවට පත් වෙච්ච මිනිස්සු ධර්මය අවබෝධ කරලා තියෙනවා. මාර්ගඵල ලැබලා තියෙනවා. ඒක අලුත් බලාපොරොත්තුවක්, අලුත් ජීවිතයක්, අලුත් දෙයක් ලබා ගත්තා. ඒ හැම දෙයකටම හේතුනේ ඒ දේවල් අර දේවල් ජීවිතේ නොවන බව අවබෝධ කර ගැනීම.